හරි හුදා මේ කතා කරන්න හදන්නේ යුනිවර්සිටි එකට ඉංග්‍රීසි ටික IT ටික හදාගන්න හදන ඔයාට. ඇයි මේක මෙච්චර ක්‍රූෂල් ඉෂුව එකක් වෙලා තියෙන්නේ? ළමයින්ට ඉංග්‍රීසි ටික IT ටික අපි දැකලා තියෙන එකක් තමයි යුනිවර්සිටි එකට ආවට පස්සේ යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදිහට මම දකින දෙයක් තමයි ළමයි ගොඩාක් වෙලාවට යුනිවර්සිටි එක ඇතුලේ එයාගේ පේපර් එක දිහා බලන් ඉන්නවා. උත්තර ලියන්නේ නැහැ. බය වෙලා ඉන්නේ ග්‍රැමර් ටික වරදී කියලා. ඊට පස්සේ තව එකක් තමයි අපි වයිව එකට ආවට පස්සේ අපි අහන දේ තේරුම් ගන්න නැහැ බය වෙනවා. ප්‍රසන්ටේෂන් එකක් කරන්න ආවට පස්සේ ප්‍රසන්ටේෂන් එකකදී බය වෙනවා. මාකින් රුබ්‍රික් එක අපි එක්ක ඔයාව ඉවැලුවේට් කරනවා කියන එකවත් දන්නේ නැහැ. ඕනේ තරම් ස්පෝකන් ටික ග්‍රැමර් ටික විතරක් ඔයා හදාගන්න ගියොත් මොකද වෙන්නේ? ස්පෝකන් ටික ග්‍රැමර් ටික අනිවාර්යයෙන්ම වැදගත්. නැත්නම් ඉතින් යුනිවර්සිටි ඇතුළේ ඇටික් කරන්න බැහැනේ. අපි ඒ අවශ්‍ය හැම දෙයක්ම කරනවා. හැබැයි රිසර්ච් මෙතොලොජි එතකොට ප්‍රසන්ටේෂන් එක මාකින් රුබ්‍රික් එක මොනවද? ඊට පස්සේ අපි ගියොත් එහෙම කොහොමද ඔයාගේ ලෙක්චරර් කෙනෙක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ඇකඩමිකලි ඔයා මොන වගේ දෙයක් හොඳට කරයි කියලාද? ඒ දේ ඇතුළේදී දැන් උදාහරණයක් ගන්නකො මේ. දැන් මම මේ නිකන් මේ බුක් එකක් ගන්න හරියද? බුක්ස් ගොඩක් ලොකු ඒවා තියෙනවා. ඔයාට ඒවා රිසෝස් විදිහට පාවිච්චි කරන්න වෙනවා. එතකොට පුතා ස්කිමින් ස්කෑනින් ජිස්ට් වගේ ටෙක්නික්ස් අපි යූස් කරනවා. ඒ ටෙක්නික්ස් යූස් කරලා තමයි අපි ඉක්මනට මේ දේවල් ඔලුවට දාගන්නේ. ඊට පස්සේ ඒ අවශ්‍ය දෙනු මොකද යුනිවර්සිටි ඇතුලේ ඔයාට පෙන්වන්නේ දැනුම හොයාගෙන යන්න ඕන වෙන දේ ඔයාට පෙන්වනවා. ඒ කියන්නේ මාවත පෙන්වනවා. ඔයා මොකද කරන්නේ? ඔයා ඒ දැනුම හොයාගෙන යන්න ඕනේ. ඒ දැනුම හොයාගෙන යන මාවත පෙන්නුවට පස්සේ ඔයාට තියෙනවා මෙන්න මෙහෙම වැඩක්. ඔයා රෂියා ගියොත් මොකද වෙන්නේ? රෂියන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. චයිනා ගියොත් චයිනීස් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නවා. අන්න ඒ වගේ තමයි. ඔයා ලංකාවට ඇවිල්ලා ඉවරලා ලංකාවේ ඉඳලා ඉංජිනේරින් වෙන්න පුළුවන්, මෙඩිසින් වෙන්න පුළුවන්, ලෝ වෙන්න පුළුවන්, ආකිටෙක්චර් වෙන්න පුළුවන්, ටෙක්නොලොජිස් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන දරුවෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ ඩිග්‍රී එකට අදාළ දැනුමයි ඔයා ඉංග්‍රීසි වලින් ගන්නෙ. නැත්නම් ඔයා ඉංග්‍රීසි ලිටරචර් වගේ සබ්ජෙක්ට් එකක් කරන්න යනව නෙමෙයි. ඒකින්ද ග්‍රැමර් වල තියෙන ඔක්කොම ටික ඕනේ නැහැ. යුනිවර්සිටි වෙට් ටික කරගන්න ලස්සනට ඕන ටික කතා කරන්න ඕනේ. හැබැයි ඔය ටික කතා කරලා ඉවර වෙනවත් එක්කම ඔයාට වෙනම ගවර්න්මන්ට් රෙජිස්ටර්ඩ් එඩියුකේෂනල් ඉන්ස්ටිටියුට් එකක් අයිඩියල් ඩිපාර්ට් එක මේක IT ටිකට ඉංග්‍රීසි ටික කළාට පස්සේ ඔයාට සර්ටිෆිකේට්ස් හම්බ වෙනවා. ඒ සර්ටිෆිකේට්ස් ටික ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම එතනින් අපි නතර කරන්නේ නැහැ. ඔයාට ප්‍රීමියම් මෙම්බර්ෂිප් එකක් දෙනවා. මොකද්ද මේ ප්‍රීමියම් මෙම්බර්ෂිප් එක කියන්නේ? අවුරුදු 4 පුරාවටම ඔයත් එක්ක කනෙක්ට් වෙලා මම ඉන්නවා. ඒ කියන්නේ ඔයා දවස් 45න් කෝසස් ඉවර කරනවා. හැබැයි ඔයත් එක්ක අපි අයින් වෙන්නේ නැහැ. එහෙම ඉන්නෝනේ අපේ දරුවෝ. දැන් අවුරුදු 4කට කලින් ලංකාවේ පළවෙනි වතාවට මම මේ වැඩේ පටන් ගන්න. යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් විදියට. යුනිවර්සිටි එකට ඉංග්‍රීසි IT උගන්වන එක. සාක්ෂිත් එක්ක කියන්නේ හැම දෙයක්ම. ඉතින් මේක පටන් අරන් අද වෙනකන් ඒ දරුවෙක් අපි ඉන්නවා. එයා ග්‍රැජුවේට් වෙන තැනක වෙනකම් ඉන්නවා. ඒවා හැම දෙයක්ම හම්බ වෙනවා. එහෙම කිසිම තැනක ලංකාවේ දෙන්නේ නැහැ. ඔයා ඕන තැනක ස්පෝකන් ටික ග්‍රැමර් ටික එහෙම හදාගෙන ඔයා කරන එකක් කරන්න. හැබැයි අපි ස්පෝකන් ග්‍රැමර් වල අවශ්‍ය හැම දෙයක්ම හදලා යුනිවර්සිටියට ඕන හැම දෙයක්ම හදනවා. රිසර්ච් මෙතොලොජි වගේ විතරක් නෙමෙයි. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් තමයි හරියට ලියා ගන්න දන්නේ. එතකොට ඒකේ තියෙන ඒ ස්ටෑන්ඩඩ් එක මොනවද? ඒ හැම දෙයක්මත් කතා කරනවා. ඊට පස්සේ වෙනම එකක් දෙනවා GPA boosting, exam tips and tricks ඔය වගේ ප්‍රෝග්‍රෑම් එකක් අපි වෙනම දෙනවා. යුනිවර්සිටි එක එක ලෙක්චරර්ස්ලා පේපර්ස් හදන්නේ එයාගේ ඩිග්‍රී එකට, එයාගේ මොඩියුල්ස් වලට අනුව. එතකොට ඒකේ අර ක්‍රමයක් කියලා එකක් නැහැ පේපර්ස් වල. හැබැයි සාමාන්‍යයෙන් මොනවද කරන්න පුළුවන් හොඳ ලකුණු ගන්න. අන්න ඒ දේවල් හැම එකක්ම අපි කතා කරනවා. ඒක වෙනම කෝස් එකක් ෆ්‍රී හම්බ වෙනවා. ඔය දෙකට අමතරව තව එකක් හම්බ වෙනවා. ඒ තමයි ඔයාගේ පාත් එක හදාගන්නේ කොහොමද ග්‍රැජුවේට් වුණාට පස්සේ. ඒක අපි ඒ රටවල් වල ඉන්න විශිෂ්ටයොත් එක්ක කතා කරලා අපි ටෝක් විත් ඉන්ටර්නැෂනල් ජීනියස් කියලා ප්‍රෝග්‍රෑම් එකක් දැන්ටත් තියෙනවා. ඒ ජීනියස් ප්‍රෝග්‍රෑම් එක බලන්න. ඒ වගේ කරලයි කියන්නේ ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන දරුවට ග්‍රැජුවේට් වුණාට පස්සේ නිකන් ඩිග්‍රී එක අරගෙන ඉවරලා අතේ තියාගෙන හරියන්නේ නැහනේ. එක්ක ඉන්ඩස්ට්‍රියට යන්න ඕනේ නැත්නම් ඇකඩමියේ යන්නම ඕනේ. අන්න එතෙන්ට යන්න ඕන වෙන දැනුම අපි වෙනම දෙනවා. ඒ දැනුම අපි වෙනම දෙනවා. ඒ ටික ඔක්කොම එහෙනම් කරගන්න පුළුවන්. පුතේ නිකන් තේරුමක් නැතුව නම් එන්න එපා කෝසස් වලට. හොඳට මේ දේවල් තේරුම් ගන්න. ඔයා මගේ දැන් මෙතන වැටෙන කන්ටැක්ට් නම්බර් එකට මැසේජ් කරන්න. මැසේජ් කරාට පස්සේ එයාට ඉංග්‍රීසි IT හදාගන්න විදිය ගැන සම්පූර්ණ දා වීඩියෝ එකක් දායි. ඒක අනිවාර්යෙන් බලන්න. ඊළඟට තව එකක් තියෙනවා. IT කිව්වහම ගොඩක් අය Microsoft Word, Excel, PowerPoint වගේ ඒවා කර ඉන්නේ. ඒවා අනිවාර්යෙන් අපිත් කරනවා. හැබැයි දැන් මම මේ කියන්නකො මැනස් කියලා AI ඒජන්ට් කෙනෙක් තියෙනවා. වැඩ කරන්න හරිම ලේසි. අපි මේවා හැම එකක්ම කතා කරනවා. ChatGPT, Perplexity, Claude ඒවා ඔක්කොමත් කතා කරනවා. හැබැයි ඒවා කොහොමද අන්තිමේදී ඔයාගේ වැඩ ටිකට සම්බන්ධ කරගන්නේ? නැතු මේ AI generated content හදලා ඉවර වෙලා ඒවා එළියට දීලා හරියන්නේ නැහැ. ඒවා ප්ලේජරයිස් වෙනවා. ඒවා බෑ. හැබැයි ඒවායින් දැනුම අරගෙන අර අනිත් කෙනෙක් යුනිවර්සිටි ඇතුලේ පැය 10ක් 15ක් යන වැඩේ සමහරවිට දවස් 3ක් 4ක් යන වැඩේ ඔයා පැය දෙකෙන් පැයෙන් කරන්න අපි උගන්වනවා. ඒ ඔක්කොම ක්වොලිෆිකේෂන්ස් තියාගෙන කතා කරන්න මේ හැම දෙයක්ම කතා කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒ දේවල් ටික හරියට කරගන්න. ඊළඟ දේ තමයි යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක් තමයි ඔයාගේ පේපර්ස් බලන්න. අසයින්මන්ට්ස් මාක් කරන්න. ඒකත් එක්ක අපි තමයි ළමයි එක්ක ගැටලි ඉවරලා මොනවද මේ තියෙන ප්‍රශ්න කියලා දකින්නේ. මේවා කොපි කර කර ඕන කෙනෙක්ට දේවල් කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ හරි දැනුම හම්බ වෙනවා නම්
තමයි වටින්නේ. දැන් මම හරි දැනුම දෙනවා. ඒ ගැන ටෙස්ටිමෝනියල්ස් ඕන තරම් තියෙනවා. අවුරුදු 3 වෙනි අවුරුදු 4 වෙනි අවුරුද්දින් දරුවන්ගේ මම දාන්නෙත්. මොකද ඒගොල්ලෝ තමයි දන්නේ මේ වැදගත් වෙනවා කියලා. ඉතින් ඒ ටික කරගන්න. ඒ ටික කරගන්නවා කියන්නේ ඔයාට ඉතින් පස්සේ ප්‍රශ්නයක් ඇත්තේම නැහැ.